උතුදහර වැඩසටහන හමාර කරන්න සූදානම් වෙන්නේ ඒකේ අඩුවක් තියෙනවා කවියක් එහෙම එකතු නොවුනොත්. මේ කවිය අලුබෝ මුල්ලේ සුවච අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ රචනා කළ කවියක්. මට හිතුණා අද සූත්‍රය ඇතුලේ කතා කරපු මේ පෘථග්ජන භූමියේ තවමත් ඉන්න අපිට මේ කවිය ඇතුලෙත් යම් කියවා ගැනීමක් තියෙනවා. උන්වහන්සේ තමයි ඇත්තටම උන්වහන්සේගේ ගිහි කල පවුලේ වැඩිමහල් කෙනා. ඉතින් උන්වහන්සේට තව ගිහි කල මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක් හිටියා. නංගි විවාහ ප්‍රාප්ත වෙනකොට ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ ජපානයේ, දැන් ලංකාවේ නෙමෙයි. උන්වහන්සේ ඒ රටේ ඉඳගෙන තමන්ගේ ගිහි කල නැගණියගේ විවාහ මංගල උත්සවයට බොහොම ධර්මානුකූල ඒක සාහිත්‍යානුසූරි එහෙම ගතියකුත් තියෙනවා, සාහිත්‍ය රසයකුත් ධර්මානුකූල නිර්මාණයක් එවනවා. ලොකු මල්ලි හිටියේ නෑ මං ගෙයින් පිට වෙද්දි, උඹත් හරි පුංචි ගේ ඇතුලේ තනි වෙද්දි, කාලේ නවතන්න බෑ දින ගණන් ගත වෙද්දි, මටත් හරි සතුටුයි ඔබ දිවිය ජය ගද්දි. තමන්ගේ නැගණියට කියන්නේ මල්පාර ලස්සනයි ඒත් හුරු වෙන්න එපා, ගල්පාරකදී උනත් පසුබසින්නට එපා. අටලෝ දහමම හකුලවනවනේ පද දෙකකට. මල්පාර ලස්සනයි ආස්වාදනීයයි ඒත් හුරු වෙන්න එපා. ඒක වෙනස් වෙනවනේ, හැමදාම තියෙන්නේ නැහැ. ගල්පාරකදී උනත් පසුබසින්නට එපා. අභියෝග එනවා, හැබැයි ඒවත් අනිත්‍යයි, හැමදාම තියෙන්නේ නැහැ. ඕක මම ඉගෙන ගත්තේ සමන් චන්ද්‍ර සර්ගෙන්. ලොකු දත් කැක්කුමක් හැදිලා මම දවසක් සර්ට කෝල් කරනවා, අනේ සර් දත් කැක්කුමක් මට වැඩසටහනට එන්න වෙන්නේ නැහැ අද කියන්නේ. සර් කියනවා ඇයි කකියන දතක් ඔය පරිස්සම් කර තියාගෙන ඉන්නේ? ඔයා පරිස්සම් කරන්නේ වේදනාවනේ. ඕක ගලවලා හක් කරන්නකෝ තියන් ඉන්නේ. මම ඊට පස්සේ ගිහලා දත ගැලෙව්වා. සර් කියනවා වේදනාවනේ රකින්නේ. සුඛ වේදනාවද දුක්ඛ වේදනාවද උපේක්ෂා වේදනාවද කිව්වට අද සූත්‍රයේ සර්ගේ තනි වාක්‍යයක ඔයා තරිඳු වේදනාවනේ රකින්නේ, මහන්සි වෙලා සල්ලි වේදම් කරලා පුරවලා ක්‍රවුන් දාලා. දොස්තර මහත්තයලා මට බනිද දන්නෙත් නැහැ. මං ඉක්මනට ගිහිල්ලා ડોක්ටර් අසේල ගාවට ගිහිල්ලා දත ගැලෙව්වා. සර් කියනවා වේදනාවත් ඉවර වෙනවා. ඒකත් අනිත්‍යයි. ඔය වේදනාව හැමදාම තියෙන්නේ. වේදනාවත් ඉවර වෙනවා. ඉක්මනට ඉවර කරගන්න ඕන නම් ඕක රැකගෙන ඉන්න නැතුව දත ගලවලා දාන්න. කොච්චර ලස්සන අවවාදයක්. මේ කවිය හාමුදුරුවෝ කියන්නේ කොහොමද? මල්පාර ලස්සනයි ඒත් හුරු වෙන්න එපා. ඒකත් හැමදාම තියෙන්නේ. ගල්පාරකදී උනත් පසුබසින්නට එපා. දල්වන්න පහන් සිලු නිවෙන්නට දෙන්න එපා. අල්ලන්න දිනුම් කණු පරදින්න නම් එපා. මේ දල්වන්න ඕන පහන් සිලු තමයි නිවෙන්න නැතුව දල්වගෙන ඉන්න ඕන ප්‍රඥාවේ පහන් සිලු. ආදරෙන් නිවාපන් ඇතොත් ගිනි පුපුරක්, දහඩියෙන් වසාපන් අතමිටේ සිදුරක්. දහඩියෙන් වසන්න කියන්නේ කොච්චර සුපිලිපන් අදහසක්ද? බුද්ධියෙන් තනාපන් රජ වෙන්න මැදුරක්, දම්දියෙන් තෙමාපන් වෙන්නේ නෑ නපුරක්. හරියට නිකන් විසාකාවට දීපු අවවාද ටික වගේ මේ අයියා නංගිට කියන්නේ. අන්තිම කවිය තමයි මට ගොඩක් දැනෙන්නේ. අමුණමින් එව්වාට අකුරු මල් පොකුරක්, අයියෙකුගේ ආදරේ කරනු බෑ අකුරක්. ඈතින් උනත් මම වෙමි උඹට පවුරක්, මතකයන් මැරෙන්නේ දරුවාට සිවුරක්. මේ සිවුර ඇතුලේ ඉන්න අපේ තරුණ ස්වාමීන් වහන්සේලාත් අපි තේරුම් ගත යුතු වෙනවා. අපි 1 by 1 ශික්ෂාපද සමාදන් වෙනවා. අද උදේ මම එහෙම පැවිදි පින්කමකට සම්බන්ධ වෙලා මේ වැඩසටහනට ආවේ ඇත්තටම. නමුත් සාමණේර දස සීලය සමාදන් වෙනකොට සමාදියාමි කියන්නේ 10ම කියලා අන්තිමට අපි එකින් එක සමාදන් වෙන ශික්ෂාපද උන්වහන්සේලා එක පොදියට සමාදන් වෙලා හිස්තැන් පුරවන්න සේකියා වලින් දේවල් අරගෙන, ඒ නිසා සිවුරක් දරා සිටිනවා කියන්නේ අපේ හාමුදුරුවෝ ලේසි නෑ. ඒක ඇතුලේ තියෙනවා ශාසන සම්ප්‍රදායන් සහ ගොඩක් දේවල්. මේකේ කියනවා ඈතින් උනත් මන් වෙමි උඹට පවුරක්. ඒක අමතක කරන්න බැහැනේ ඉතින්. මතකයන් මැරෙන්නේ දරුවාට සිවුරක්. අද තියෙන සමාජ මාධ්‍ය ගෝසාව ඇතුලේ අපි ඒක තේරුම් ගත යුතුයි. මතකයන් මැරෙන්නේ දරුවාට සිවුරක්. මතකයන් මැරෙන්නේ දරුවාට සිවුරක්. හැබැයි එහෙම සිවුර දරන්නත් බොහෝ පින් කරලා තියෙන්න ඕනේ, සසර පුරා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. නැත්තම් මේ ප්‍රචණ්ඩ සුලිසුලන් මැද්දේ සිවුරක් දරාගෙන ඉන්න අදිෂ්ඨානයක් ඇති වෙන්නේ නැහැ. එහෙම పూర్ව පුණ්‍ය මහිමය, పూర్ව අදිෂ්ඨාන බලය නොතිබුණා නම්